හොඳයි. අද මම කතා කරන්න කියලා හැදුවේ මේ එක මාතෘකාවක් තමයි මේ පහුගිය දවස්වල මම දිගටම බලන් හිටියා. බොහෝ අය කියන කතාවක් තමයි මේ කේන්දරයක් බැලුවම එහෙම නැත්නම් මේ ගෝචර ගමන ගැන මේ උදාහරණයක් ඇටියට දැන් ඊයේ බුද මාරු වුණා. ඒ වෙලාවේදී පහුගිය දවස් ටිකේම තියෙන ජ්‍යොතිර්වේදීන්ගේ 10 දෙනෙක් ගත්තොත් මේ 10 දෙනා මේ බුදගේ මාරුව පිළිබඳව කතා කරන්නේ 10 විදියකට. බොහෝ අය අහනවා මේ මොකද්ද හේතුව? එක්කෙනෙක් කියනවා හොඳයි කියලා, එක්කෙනෙක් කියනවා හොඳ නැහැ කියලා. මේ මොකද්ද මේක විශ්වාස කරන්න බෑනේ මේ කතාව කොහොමද කියලා මේ විශ්වාසය කියන එක පදනම් කරගෙන කටයුතු කරන බොහෝ අය කලකිරීමටපත් වෙනවා. එහෙම නැත්නම් මේවා ගැන විශ්වාසය නැති කරගන්නවා. මොකද දැන් නවීන විද්‍යාව එතකොට මේක මිත්‍යාවක් කියලා කියනවා. මේක අපි කියනවා ජ්‍යොතිර් විද්‍යාවක් කියලා, ශාස්ත්‍රයක් කියලා කියනවා. ඒ අනුව බොහෝ අය දැන් හෙන්රික් සිල්වා හෙට්ටිගොඩ වගේ මහත්තයා වගේ බොහෝ අය ඒගොල්ලන්ගේ පොතේ පැහැදිලිවම ලියලා තියෙනවා මම මේක බොරු කරන්න තමයි ඉගෙන ගත්තේ. නමුත් මගේ බිරිඳගේ මරණය සමග මට මේක හරි ශාස්ත්‍රයක් කියලාවල ඔප්පු වුණා. ඒ වගේ බොහෝ අය දැන් මමත් මේක බොරු කරන්න කියලාවල ඉගෙන ගත්ත පුද්ගලෙක්. ආරයිට් මට උගන්වපු ගුරුවරයා කළු ආරච්චිට මම කිව්වා ආරයිට් හරි. ඕක අපි බොරු කරමුකෝ කියලාවල. ඒ බොරු කරන්න කියලා පටන් ගත්ත මුල් අවදියේම අපිට ඒක කරගන්න බැරි වුණා. මම ඒක හිතෙන් අතහැරලා මේක විද්‍යාවක් හැටියට ශාස්ත්‍රයක් හැටියට ඉගෙන ගන්න කල්පනා කරා. මොකද ඔහු කිව්වේ අර විජය කුමාරතුංගගේ මරණය ගැන. මූණට වෙඩි දීලා මරනවා කවදා හරි කියලා කිව්ව කතාව ඔප්පු වුණා. දැන් පස්සේ මම කල්පනා කරා නෑ මේක ඇවිල්ලා බොරු කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේක ඇත්ත ඇතිසැටියෙන් කතා කරලා ඉවරලා කරන්න ඕන වැඩක්. නමුත් පහුගිය කාල පරිච්ඡේදයේදී බැලුවම බොහෝ අය මේක හොඳ ව්‍යාපාරයක් කරගෙන ඉන්නවා. ඒ ව්‍යාපාරේ මොකද? තමන් YouTube එකක් දාගෙන එහෙම නැත්නම් තමන් ලොකු වෙන channel එකකට ගිහිල්ලා කතා කරලා ඉවරලා බොහෝ අය. නමුත් ඒ අතර ඉන්නවා ඉතාමත් හොඳට මේ ශාස්ත්‍රය කරන අයත් ඉන්නවා. බොහෝ අය කරන්නේ එදිනෙදා ගිහිල්ලා සතියෙන් සතියට මේ මාසෙන් මාසෙට මේක මේ පලාපල කියලාවලා තමන්ගේ version එක කියන එක. තමන්ගේ version එක කියන එක තමයි මේකේ ගොඩක් දුරට මේගොල්ලෝ කරන්නේ. එතකොට මට මතකයි ඉස්සර අපි කේන්දරයක් හදන්න පටන් ගත්තම බලවන්න පටන් ගත්තම ඉස්සර මේ වගේ ඇප් එකක් මොකුත් නැහැ. අපිට ඉගෙනන්නේ කේන්දරයක් හදන හැටි. කේන්දරයක් හදන්න පැයකට විතර කාලයක් යනවා. ඊටත් වැඩි කාලයක් යනවා හරියට කේන්දරයක් හදාගන්න. මැනුවලි හදන්න ඕනේ. ගණන් කර ගණන් හදාද කරන්න ඕනේ. දසාවල් දසාශීෂයන් බලන්න ඇවිල්ලා අතින් ගණන් හදලා ඉවරලා කරන්න. එහෙම තමයි කේන්දර හදලාගෙන. ඒක තමයි ඉස්සර කේන්දරයක් බලන්න ගියාම පැය එකමාරක් දෙකක් විතර යනවා කේන්දරයක් බලලා ඉවර වෙලා කියන්නේ. මොකද ගියේ ගමන් අපි කේන්දරය දුන්නට කේන්දරය පිළිබඳ විශ්වාසයක් ඇති කරන්න නම් ඒ වෙලාවට ඒ කේන්දරය හරිද කියලා අපි මුලින් ඉඳලා අගට අලුතෙන් කේන්දරය හදනවා. මට මතකයි මගේ තාත්තා 1977 දී ඡන්දෙ ඉල්ලන්න යන වෙලාවේදී වල්පොල රාහුල හාමුදුරුවෝ යවුවා ගිහිල්ලා බලන්න කියලා වරලා මමත් ගියා. තාත්තත් එක්ක මාදුළුවාවේ උපාලි කියලා හිටියා. මාදුළුවාවේ සෝබිත හාමුදුරුවන්ගේ ඥාති සම්බන්ධකම තියෙන. ඒ මාදුළුවාවේ උපාලි කියන ඒ දෛවඥයා ළඟට. ඔව් ගිහිල්ලා වර වෙලා මාවයි තාත්තවයි පුටුවක ඉන්දෝලා ඔයගේ ඉස්සරහට තියලා තිබුණා. පැයක් හරියට ගත්ත තාත්තගේ කේන්දරය ආපහු මුල්ලේ ඉඳලා අගටම හැදුවා. ඊට පස්සේ තමයි ඔය කතා කරලා කිව්වේ ඔබතුමා ගැන මට පණිවිඩය කිව්වා. ඔබතුමා ඇවිල්ලා තින්නේ මේ ජයග්‍රහණය කරනවද නැද්ද කියලා බලාගන්නනේ. ඔබතුමා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන අවුරුදු 20ක් ඔබතුමාගේ කාලේ බලපෑවැත්වෙනවා. අවුරුදු 20කට පස්සේ ඔබතුමාට දේශපාලනයේ සමුගන්න වෙනවා. එතනින් යාට යන්න හිතන්නත් එපා කියලා. ඇත්තටම තාත්තා අවුරුදු 19යි හිටියේ. තාත්තා අනපේක්ෂිත විදියට ජීවිතේ නැතුණා. ඒ වගේ මම කියන්නේ දැන් අපි කරන අයට හරි ලේසි මේක. දැන් හුඟක් අය දෛවඥ වෙලා ඉන්නේ, ජ්‍යොතිර්වේදීන් වෙලා ඉන්නේ. එහෙම කරන්න එපා. දැන් ඇප් එකක් තියෙනවා. ඇප් එක දාගත්තම ඒකේ පලාපලක් ලියලා තියෙනවා. මේගොල්ලෝ මේ හිතනවා මේ පලාපල ඇවිල්ලා
පොදුවේ ලියලා තියෙන පලාපල. ඒවැ සමහර ඒවා යටින් ලියලා තියෙනවා මේක එකිනෙකාගේ කේන්දර වලට ගලපලා කරන්න මේක පොදු පලාපලයක් පමණයි කියලා. එතකොට මේ බුදගේ එක බැලුවම ඇවිල්ලා බුද ඊයේ මරුණා. ඒකෙදි බුද කියන්නේ දින 21ක ඊට සමාන කාලයක් ඊට පොඩ්ඩක් වැඩි කාලයක ඇවිල්ලා එක රාශියක ගමන් කරන ගායන. ඒකට සමහර අය මේ YouTube වල ඔක්කොම නෙමෙයි හොඳ අයත් ඉන්නවා හොඳට කතා කරන අයත් ඉන්නවා. ඒගොල්ලෝ කියනවා මේ දින 21 ඊට අහවල් එක වෙනවමයි. ඔයාට ලොතරැයි යදෙනවමයි. ඔයාට ඇවිල්ලා හොඳ වෙනවමයි. කියලා අනේ කීලවරලා යටින් පොඩි කෑල්ලකුත් යවනවා සමහර අය. මේවට මේ කාලෙදි අපල වලට යන්ත්‍රයක් දාගත්තොත් මේක ඉතාම හොඳයි. එහෙම නැත්නම් වෙනත් කට්ටඩි වැඩකට පොඩි වචනයක් දෙකක් දාලා ඉවරලා නමක් දාලා ඉවර වෙලා සමහර අයගේ නැති ආචාර පට්ටමුත් දාලා ඉවර වෙලා මේ ටෙලිෆෝන් නම්බරෙකුත් දානවා. මොන ඉතින් යනවා ඉතින් මිනිස්සු ඉතින්. දැන් වෙන්දට ලොතරැයි ගන්න නැති මිනිස්සු රුපියල් 2000 3000 ලොතරැයි අරන් බලන් ඉන්නවා. මේ දවස් 21 දී හරියනවා නෑ එහෙම නෙමෙයි. දැන් දෙවැන්න, හතරවැන්න, හයවැන්න, අටවැන්න, 10 වැන්න සහ 11 වැන්න කියන බුදගේ ගමන් කරන ඒ රාශියේදී ඒ ගමන් කරන කොටුවේදී සහ අනිකුත් ඒ භවස්ථානවලදී සුබඵල උදා කරනවා. ඒ වගේම තමයි එකී රාශියන් වල අපි බලන්නට ඕනේ උප්පත්තිය කොහොමද හිටියේ? බුද උප්පත්තියේදී නීච වෙලා හිටියද? ස්වශ්‍රේෂ්ඨ වෙලා හිටියද? සම වෙලා හිටියද? සතුරු වෙලා හිටියද? මේ ඔක්කොම අපි බලන්නට ඕනේ. බුද දැන් අපි බේසික් කියන එක ඉගෙනගෙන ඉවරලා අපි මේ බේසික් එක කතා කරා නම් හරි මේ දවස් 21කින් 21කට එහෙම නැත්නම් මාසෙන් එහෙම නැත්නම් අවුරුදු එකමාරේ අවුරුදු දෙකමාරෙන් යන එකේදී මේ බේසික් එක විතරක් කතා කරලා අතාරින්න එපා. දැන් බුද හත්වැන්නේ ගමන් කරනකොට බුදගේ මහ දසාවක් හෝ අතුරු දසාවක් පවතිනවා නම් ඒ කාලය තුල සුබඵල උදා නොවනු ඇති කියලා වල බේසික් කියනවා ඒවා. මේ බේසික් එක අරගෙන කියන්න එපා. මොකද සමහර විට ඇවිල්ලා වෙන බුදගේ උපත්තියේදී හිටපු විදිය, ඒ නවාංශකය, ඒ ගෝචරය, එතන හිටපු විදිය වශේෂ්ඨ වෙලාද මේ ඔක්කොම ටික එකට අරගෙන තමයි අපි කතා කරන්න ඕනේ. මේක මෙන්න මේ වගේ ග්‍රහචාරයක් තමයි දැන් එන්නේ කියලා. ඉතින් අර මේකෙදී මම කියන්නට ඕනේ බොහෝ අය හරියට මේ කනාෂොට් ගන්න. දැන් මම දන්නවා දැන් සමහර අපි දන්නවා අපි දැකලා තියෙනවා මතන සමහර අය කියන්නේ මේ ප්ලේන් එකක් පටන් ගන්නවා අයියෝ ඕක අපි කියලා තියෙනවනේ. බලනකොට මේ මිනිහා කියලා තියන්නේ ඇවිල්ලා මේ ඔක්කොම වට කරලා ගන්නවා. මොකද්ද මේ පත්තරවල? දැන් ওই තියෙන පත්තරවල එහෙම තියෙන දේවල් තමයි ඔය ජ්‍යොතිර්වේදයේ සම්බන්ධයෙන් තියෙන පත්තරවල කියන්නේ මොකද? අපි දන්නවා නම් මාන්නේ පොන්සේකට අමාරුයි කියලා. ඔය හරි Facebook එකේ මොකක් හරි එකක් ගියොත් එහෙම මාන්නේ පොන්සේක හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා ඉන්නේ කියලා ඔන්න කියන ඇවිල්ලා පත්තරයට දානවා මේව එක. නැත්තම් Facebook එකට දානවා ලංකාවේ කලාකාරියකට මාරකයක් වෙන්න පුළුවන් කියලා කියනවා. අනේ ඉතින් එහෙම ඉඳලා මාළි පොන්සේක නැතුණාම ඇවිල්ලා ඔන්න එකෙන් ගන්නවා ඒ මනුස්සයා මරන් කනවා. මොකද මම කිව්වේ මම කියලා තියෙන්නේ මේක තමයි කියලා. මේවා මේ පොට්ටට කියන ඒවා අන්න අපේ භාෂාවෙන් කියනවා. නිකන් අතෑරලා කියන්නේ. ඔහොම කියනවා. එතකොට කියනවා රයිට් මෙයා තමයි දැන් තවත් කලාකාරියෙකුට අසනීප වෙලා ඉන්නවනම් කියනවා ඔන්න මාරකයක් තියෙනවා. කලාකාරවන්ට කලාකාරිනියන්ට මාරකයි. ඕක දැන් නෙමෙයි තව මාස 6ක් ගිහිල්ලාට මේ රටේ ඉන්න ලොකු කලාකාරියෙක් මැරෙන්න පුළුවන්. කලාකාරයෙක් මැරෙන්න පුළුවන්. ඒ කිව්වම අර පත්තරක් කටවුට් එක ඒක ගෙනල්ලා ආටිකල් එක ගෙනල්ලා ඒක පෙන්නනවා. එල්ලවල ඔන්න මිනිසුන් අල්ලගන්න හදනවා. එහෙම නෙමෙයි ජ්‍යොතිර්වේදීක් ඇටියට තමන් අමාරුවෙන් ඉගෙනගත්ත දෙයක් මේ. අපි අදටත් අපි ඉගෙන ගන්නවා. අපිට වැඩි හිටියකින් ඉගෙන ගන්නවා. අපිට වඩා මට වඩා කේන්දර බලන්න පුළුවන් මිනිස්සු ලක්ෂ ගාණක් මේ පොළොතලේ ඉන්නේ. කේන්දර අපිට වැඩි හොඳට කියන්න දන්නේ නැහැ. ඒගොල්ලෝ ගාවට යන්නේ. ඉගෙනගත්ත මිනිහෙක් ගාවට යන්නේ. ඉගෙනගත්ත කෙනෙක් ගාවට යන්නේ. ඒ වගේම ලක්ෂ 10 15 ඉන්නවයිලා බොරුවට හොර කට්ටඩි යන්ත්‍ර මන්ත්‍ර දාලා කියලා මිනිස්සුන්ව මුලා කරලා සල්ලි ගන්න මිනිස්සු. ඒවට අහු වෙන්න යන්න එපා. කරුණාකර ඒවට අහු වෙන්න යන්න එපා. ඉගෙන ගන්න.
මේ බේසික් කියන ඒවා. බේසික් කියන එක අරගෙන ඒක නිකන් අතහැරලා ඉවරලා කියන්න එපා. ඔබට මෙහෙම වෙනවා, ඔබට මෙහෙම වෙනවා. ඔබ බලන්න මෙහෙම ඔබට අනිවාර්යයෙන්ම මෙහෙම වෙනවායි කියලා වල මිනිස්සු මුලා කරන්න එපා. එහෙම කරන්නේ නැතුව බොහොම රහසිගතව වැඩ කරන දෛවඥයෝ මේ රටේ ඉන්නවා. එහෙම සමහර YouTube channel වලට ඇවිල්ලා ඇත්ත කතා කරන මිනිස්සු ඉන්නවා. එහෙම ඇත්ත කතාව කියලා වල සමහර අය හුඟක් අය කියන දේවල් තමයි. එහෙම සමහර අය කියනවා. හොඳයි ආවම කරුණාකර මේක 100% පිළිගන්න එපා. මේක කියන්නේ ඔබගේ කේන්දරයට ගලපලා මේක හදාගන්න. එතකොට තමයි ඔබට මේක හරියටම ගැලපෙනවද නැද්ද කියලා තියෙන්නේ කියලා කියන්නේ. ඒක නිසා මේ නොඑක් වර්ෂන් කියනවා ජීවිතේ අපි දැකලා නැති කියන්න බැරි දේවල් මේ දවස් 21කට එහෙම නැත්නම් මේ මාසෙකමාරට මේ මාසෙට වෙනවා කියලා කියනවා. ඒ ඔක්කොම ඇවිල්ලා තමන්ගේ අතින් දාගත්ත ඒවා. ඒ අතින් දාගත්ත ඒවා කියන ඒවා පසුපස්සේ යන්න එපා. ඒක තමයි මම ඔබගෙන් කාර්මිකව ඉල්ලා සිටින්නේ. බොහොම ස්තුතියි. මගේ YouTube channel එක subscribe කරන්න. මොනවා හරි මේ පිළිබඳව වැරදි එහෙම තියෙනවනම් ඕන එකක් සටහනක් දාන්න. අපි වැරද්ද නිවැරදි කරගන්න ඕනම වෙලාවක ලෑස්ති. ඔබට බොහොම ස්තුතියි.